Hi guys, welcome back to my YouTube channel Sandhu Rosari Life. හැමෝම ගොඩක් හොඳින් කියලා හිතනවා. අද වීඩියෝ එක ඔයගොල්ලන් දන්නවා මගේ first demo order එකේ experience එක කියලා. ඉතින් order එකක් දාගන්න ගොඩක් කලින් ඉඳන් හිත තිබුණා වුණාද order එකක් දැම්මේ නැහැ. ඇත්තටම order කරන එක නෙමෙයි ගෙදරට එන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේකත් එක්ක ඇත්තටම පුංචි බයක් තිබුණා. දැන් මුදල් වේදම් කරන අපි මේ දේවල් කරානේ. ඉතින් ඇත්තටම මේක අපිට වටින්නේ නැති වුණොත් අපරාධේ. ඇත්තටම භාණ්ඩයක් ගන්න කැමතියි. ඒකේ වටිනාකමට. ඉතින් මට හිතුණා මුලින්ම පුංචි ඕඩර් එකක් දාලා බලන්න. දැන් මම දැකලා තිනවා තෙමු ඕඩර් කරනවා ගොඩාක් ලොකු ගණන් වලට. ඒ කියන්නේ රුපියල් 30000 40000 50000 ඕඩර්ස් දානවා ගොඩාක් ගෑන් ළමයි. ඉතින් මට හිතුණා පුංචි ඕඩර් එකක් දාලා මේ භාණ්ඩ කොහොමද අපි ගෙවන මුදලට මේක වටිනවද කියලා පොඩක් බලන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් අපිට ඕඩර් කරගන්න පුළුවන් ඕනේ තරම්. ඉතින් ඒක නිසා මම මුලින්ම දැම්මේ රුපියල් 3000 ගණක් වගේ මුදලකට. හැබැයි ඉතින් ඒ මුදලට වටිනවා. සමහරක් දේවල් නම් අර මේ අපි දකින්න දෙයට වඩා පොඩක් වෙනස්. ඒ වුණත් ඉතින් ගැටලුවක් නැහැ. ඒක අර අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට තියෙනවා සහ ඒ මුදලට වටිනවා. ගැටලුවක් නැහැ. අපි බලමු ඕඩර් එකේ මොනවද තිබ්බේ කියලා. මම ඕඩර් කරේ මොනවද කියලා. මේක ඇත්තටම ඕපන් කරලා තියෙන්නේ. මොකද මේ අම්මා ඇත්තටම ඔබ්බම මේක බැලුවා. මම ඉතින් මේ දේවල් දැක්කා. හැබැයි මට ඕනේ වුණා වීඩියෝ එකක් කරලා මම මේ දේවල් යූස් කරන්න ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙනම. මම පුංචි දේවල් කීපයක් තමයි දැම්මේ. මම ඔයගොල්ලන්ට මේකේ ප්‍රයිස් එකත් එකතු කරන්න මට දැන් මතක නැහැ. හැබැයි මම අනිවාර්යෙන්ම මෙතනින් මුදල එකතු කරන්නම් සහ මම ඒකට ඕකේද කියලා මම එකතු කරන්නම් මෙතනින්. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. අපි බලමු ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ඕඩර් කරේ මෙන්න මේක. ඔයගොල්ලන්ට කියන්න ඒක කොහොමද කියලා. අර ලොකු ගණකමක් නැහැ. හැබැයි ඉතින් just okay. ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. අර සාමාන්‍යයෙන් අර මේක මෙහෙම හැං වෙන්න පොඩි කෑල්ලක් ඕනේ. නැත්නම් ඉතින් මේක මෙහෙම දිග වෙලානේ තියෙන්නේ. දැන් එහෙම කෑල්ලක් නැහැ. මේගොල්ලන් මෙතන මෙන්න මේකෙන් තමයි ක්ලික් කරලා එවලා තිබුණේ. මුදලේ හැටියට මේක වටිනවා. මම ඔයගලන්ට ප්‍රයිස් එකක් දාන්නම්. මේකට අර මෙහෙම කෑල්ලකුත් තිබුණා නම් තමයි හොඳ. ඉතින් මේක දැන් මෙහෙම දිග ඇරිලා තමයි තියෙන්නේ. ප්‍රයිස් එක එකතු කරලා තියන්න. ඊළඟට ඕඩර් කරා මෙන්න මේක. මේක ඩෝ එකේ අර එවිල්ලයි එකක් එල්ලන්න. ඉතින් මේක ප්‍රයිස් එක දානම් මෙතනින්. ප්‍රයිස් එකට නම් ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක ඩෝ එකේ හැං කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් සාලේ වෝල් එකේ කැමති තැනක එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒක නම් ලස්සනයි. ලොකුවට තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ මේක. හරි. ඊළඟට ඕඩර් කරා ඇන්කර් එකක්. ඒකත් හරිම ලස්සනයි. cute. ඒක ගොඩාක් ලස්සනයි. ඒකේ ප්‍රයිස් එක මම තියන්නම් මෙතනින්. එකතු කරලා ඔයගොල්ලන්ට බලන්න. ඒක හරිම ලස්සනයි. මුදල හැටියට ඇත්තටම වටිනවා. මේක ඒ කියන්නේ කලර් එක ෆේඩ් වෙනවද කොහොමද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. මුදල හැටියට සුපිරි. ඊළඟට මේක තමයි මට පොඩ්ඩක් විතර අවුල් ගියේ. මම මෙන්න මේ වාස් එක දැක්කේ, මේ පොට් එක දැක්කේ. ටිකක් ලොකුවටනේ. දැන් ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ හරිම පුංචි මේ පොට් එකක්. මේකේ ප්‍රයිස් එක දාලා තියන්න. මට දැන් මතක නැහැ බලන්න ඕනේ. මෙන්න මේක. ඉතින් අර හරිම කියුට් විදිහට තිබ්බා. මේකේ මේ අර මේ මොනවා හරි පැලයක් හිටවන්න පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හරිම ලස්සනයි. ඉතින් ඒක නිසා තමයි මේ මම ඕඩර් කරේ. හැබැයි ඉතින් මේ හරිම පුංචි ගැටලුවක් නැහැ. ඉතින් පුංචි පැලයක් හිටවන්න පුළුවන්. හැබැයි මේ අර ඒකේ තිබ්බේ ගොඩාක් ලොකු විදිහට. මේකේ ප්‍රයිස් එක එකතු කරන්න ඔයගොල්ලන්ට බලන්න. ප්‍රයිස් එක මතක නැහැ. ඉතින් ප්‍රයිස් එකේ විදිහට මේක ඕකේද කියලාවත් බලන්න. හැබැයි හයියි. හැබැයි පුංචි. ඉතින් මේකේ උනට පුංචි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වගේ අපිට ඇඩ්ජස්ට් කරලා තියාගන්න පුළුවන්.
ඉතින් ඊළඟට ඕඩර් කරේ මෙන්න මේක කැරට් එහෙම ග්‍රේට් කරන එකක්. හැබැයි මේ අම්මා තමයි මේක කාට් එකට දාලා තිබුණේ. අම්මා හිතුවේ මේක මීට වඩා බෙස්ට් වෙයි කියලා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් නෝමලි නම් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපේ ගෙදර තියෙන ඒවත් එක්ක බලනකොට මේක ලොකුවට මේ වර්ත් නැහැ අපිට. ඇත්තටම තිබුණ ගොඩාක් මේ ඒවා අර ටිකක් ලොකු ඒවා නිසා තමයි අම්මා මේ වගේ මේ පුංචි එකක් ඕඩර් කරලා තියෙන්නේ. අවුලක් නැහැ ඉතින්. ඊළඟට ඕඩර් කරා හඳුන් කූරු රඳවන එකක්. මේකත් මම දැක්කේ මීට වඩා ටිකක් ලොකු එකක් විදිහට. මොකද දැන් අපි මේක මෙහෙම තිබ්බම ටිකක් අර ඒක රොතු දෙන්නත් තිබ්බේ හඳුන් කූරට. හැබැයි හඳුන් කූරට නම් රොතු දෙනවා. හිතපු තරම් ලොකු නැති වුණා. ඉතින් මෙන්න මෙතන මේ විදිහට තියෙනවා හැං කරන්න මේ හඳුන් කූරු. මේක ලස්සනයි. මේක 500 ගාණක් වගේ වෙන්නේ නැති මට මතක විදිහට මතක නැහැ. ඒකත් අවුලක් නැහැ. මම මේවා යූස් කරද්දී ඔයගොල්ලොත් එක්ක තව ෂෙයා කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ තේමෝ ඕඩර් එකේ එක්ස්පීරියන්ස් එක. මම හිතනවා ඔයගොල්ලන්ට පුංචි අයිඩියා එකක් හරි මේකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඇත්තටම අර සමහර වෙලාවට ඔන්ලයින් ඕඩර් කරන්න අපි ටික බයයි නේද? මොකද ඕඩර් කරන එක නෙමෙයි ගෙදරට එන්නේ. ඉතින් ඕක සාමාන්‍යයෙන් තියෙනවමයි. දරසගේ නම් මම මේ වගේ දේවල් ඕනේ තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ පික්චර් එකේ තියෙන විදිහට නෙමෙයි ඇත්තටම ගෙදර එන්නේ. හැබැයි එහෙම කියලා හැම එකක්ම නැහැ. මුදලට වර්ත් වෙන විදිහේ බාණ්ඩත් ගෙදරට එනවා. හැබැයි සමහරක් වෙලාවට ඉතින් පික්චර් එකේ විදිහට නොයන දේවලුත් තියෙනවා. කොහොම හරි අද ඕඩර් එක මේ විදිහට තමයි ඔන්න ආවේ. ගැටලුවක් නැහැ. මම වියදම් කරපු මුදල හැටියට මට මේක ඇත්තටම වටිනවා. ඉතින් මේවායින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ගොඩාක් අය ඉතින් ඕඩර් කරනවා ගොඩාක් ලොකු ගණන් වලට. ඉතින් මම හිතන්නේ ඉතින් එහෙම ඕඩර් කරන්නේ ඉතින් ගැටලුවක් නැති නිසානේ. ඉතින් මට තෝරන්නේ වුණේ මේ විදිහට එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් මගේ මුදලට මට අවුලක් නැහැ කියලා දැනෙනවා. ඉතින් අපි බලමු ආයෙ ඉස්සරහට ඕඩර් කරලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. අනිත් එක තමයි මම මේ දේවල් යූස් කරනකොට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් එක්ස්පීරියන්ස් එක. එහෙනම් ඉතින් ගිහින් එනම් අදට මමත් ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි. බයි.